ආයුබෝවන් සියලු දෙනාටම අද මම මේ වීඩියෝ එකකින් ඉදිරිපත් කරන්න යන්නේ එක් ලග්න වලට මොන ග්‍රහයන් සුබ කරයිද මොන ග්‍රහයන් පාප කරයිද මොන ග්‍රහයන් යෝගය ලබා දෙයිද මොන ග්‍රහයන් මාර්ගය ලබා දෙයිද කියලා. ඒ කියන්නේ සුබ පාප යෝග මාර්ග වශයෙන් ග්‍රහයන් ලග්න වලට 4 විදිහකට වැඩ කරනවා. අපි මේ ගැන දැනගත යුත්තේ ඇයි කියලා ඇහුවොත් එක් අයට කාලෙන් කාලෙට දසාවන් ගත වෙනවා. අපිට මේ දසාවේ සුබ ප්‍රතිඵලය ලැබෙනවද අසුබ ප්‍රතිඵලය ලැබෙනවද නැත්නම් වෙනයම් මොන හරි කිසියම් පිටිවල ලැබෙනවද කියලා ප්‍රශ්නයක් තියෙනවා. අපි මේ ගැන දීර්ඝ විස්තර කරනවා නම් ඔයාගේ ජ්‍යොතිෂ මහත්තයා ළඟට යනවා කේන්දරේ පරීක්ෂා කරලා බලන්න. ජ්‍යොතිෂ මහත්තයා කියනවා මේ කාලේ ඔයාලට සුබ දසාවක් යනවා. මේ කාලේ ඔයාලට හැම ප්‍රශ්න කරදරයක්ම විසඳෙනවා කියලා. නමුත් දසාව ගත වෙනවා. සමහර අයට ඒත් කිසිම දෙයක් සිදුවන්නේ නැහැ. ඒ ඇයි කියලා ඇහුවොත් අපි දැනගත යුතුයි ඒ දසාවට අයිති ග්‍රහයා ඔයාට සුබ ග්‍රහයේද කියලා. මේ ගැන පැහැදිලි කරන්නයි අද මම බලාපොරොත්තු වෙන්නේ. අද මම කතා කරන්නේ කටක ලග්නයේ අයට කටක ලග්න හිමියනි ආයුබෝවන්. කටක ලග්නයේ අයට සුබ ග්‍රහයා වශයෙන් සඳහන් වන්නේ කුජ ග්‍රහයා සහ ගුරු ග්‍රහයා. කටක ලග්නයේ අයට සුබ ග්‍රහයා ලෙස වැඩ කරන ග්‍රහයන් දෙන්නේ ඒ දෙන්න තමයි කුජ ග්‍රහයා සහ ගුරු ග්‍රහයා. ඒ වගේම පාප ග්‍රහයා වශයෙන් ග්‍රහයන් 3 දෙනෙක් සම්බන්ධ වෙනවා. කටක ලග්නයේ අයට පාප ග්‍රහයා වන්නේ බුධ ග්‍රහයා, සිකුරු ග්‍රහයා, සෙනසුරු ග්‍රහයා. කටක ලග්නයේ අයට පාප ග්‍රහයා ලෙස වැඩ කරනවා බුධ ග්‍රහයා, සිකුරු ග්‍රහයා සහ සෙනසුරු ග්‍රහයා. ඒ වගේම යෝග ග්‍රහයා කියන්නේ සුබ ප්‍රතිඵලයේ දෙගුණ තෙගුණ කරන ලබා දෙන ග්‍රහයා. කටක ලග්නයේ අයට යෝග ග්‍රහයා ලෙස වැඩ කරනවා ඒත් කුජ ග්‍රහයා සහ කුරු ග්‍රහයා යන ග්‍රහයන් දෙන්නම්. කටක ලග්නයේ අයට යෝග ග්‍රහයා ලෙස කුජ ග්‍රහයා සහ ගුරු ග්‍රහයා නැවතත් වැඩ කරනවා. ඒ වගේම මාරක ප්‍රශ්න කරදර දෙන ග්‍රහයා වශයෙන් කටක ලග්නයේ අයට ග්‍රහයන් 3 දෙනෙක් සම්බන්ධ වෙනවා. කටක ලග්නයේ අයට බුධ ග්‍රහයා, සිකුරු ග්‍රහයා සහ සෙනසුරු ග්‍රහයා. මාරක ග්‍රහයන් ලෙස කටක ලග්නයේ අයට බුධ ග්‍රහයා, සිකුරු ග්‍රහයා සහ සෙනසුරු ග්‍රහයා සම්බන්ධ වෙනවා. හරි. කටක ලග්නයේ කේන්දරය අතට අරගෙන බලන්න කටක ලග්නයේ කෙනෙක්ට කුජගේ දසාවක් ගත වෙනවද කියලා. කුජගේ දසාවක් කටක ලග්නයේ කාට හරි ගත වෙනවා නම් මේ කුජ ග්‍රහයා ඔයාලා කේන්දරේ වම් පැත්තට ගණන් කරගෙන යනකොට 3 6 10 11 යන ස්ථාන වලින් බල සම්පන්නව ලෙස සිටිනම් ඒ කියන්නේ උච්ච වෙලා ශික්ෂිත වෙලා හෝ සුබ ග්‍රහයන්ගේ එළිය වැටලා වගේ තියෙනවා නම් අනිවාර්යයෙන්ම සුබ ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් කටක ලග්නයේ අයට කුජගේ දසාවේදී. කුජගේ දසාවේදී කුජ ග්‍රහයා 3 6 10 11 යන ස්ථාන වලින් ඉන්නවා නම් කටක ලග්නයේ අයට කුජගේ දසාවේදී අනිවාර්යයෙන්ම සුබ ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. ඒ වගේම ගුරුගේ දසාවක් යනවා නම් ගුරුගේ දසාවක් යනකොට ගුරු ග්‍රහයා කටක ලග්නයේ අයගේ කේන්දරේ වම් පැත්තට ගණන් කරනකොට 1 5 9 ත්‍රිකෝණ ස්ථාන වලින් බල සම්පන්නව ඉන්නවා නම් අනිවාර්යයෙන්ම 100%ක්ම සුප්‍රතිඵලය ලබා ගන්න පුළුවන් කටක ලග්නයේ අයට. එහෙම නැතුව මේ ගුරු ග්‍රහයා 1 4 7 10 යන ස්ථානවල බල සම්පන්නව ඉන්නවා නම් 75%ක සුබ ප්‍රතිඵලයක් ලබා ගන්න පුළුවන් ගුරුගේ දසාවේදී කටක ලග්නයේ අයට. හරි. මම පාප ග්‍රහයන් ලෙස සඳහන් කරන බුධ, සිකුරු, සෙනසුරු යන ග්‍රහයන් ඔබේ කේන්දරේ ත්‍රිකෝණ ස්ථානවන 1 5 9 යන ස්ථානවල ඉන්නවා නම් වැඩිපුර ප්‍රශ්න කරදර ලබා දෙනවා. මොකද පාප ග්‍රහයන් ත්‍රිකෝණ ස්ථානවල බල වෙන්න සුබ නැහැ. ත්‍රිකෝණ ස්ථානවල පාප ග්‍රහයන් බල වුණොත් ඒ පාප ග්‍රහයන්ගේ දසාවේදී ගොඩාක් ප්‍රශ්න කරදර වලට මුහුණ දෙන්න සිදු වෙනවා. විශේෂයෙන්ම ත්‍රිකෝණ ස්ථානවලදී. ත්‍රිකෝණ ස්ථානවලදී 1 5 9 යන ත්‍රිකෝණ ස්ථානවලදී බුධ, සිකුරු, සෙනසුරු ස්ථානගත වෙලා ඉන්නවා නම් කෙනෙකුගේ කේන්දරේ කටක ලග්න කේන්දරේ අනිවාර්යෙන් ගොඩාක් ප්‍රශ්න කරදර වල මුහුණ දෙන්න සිදු වෙනවා.
ඒ වගේම 1 4 7 10 යන ස්ථානවල සිටිනම් ඒත් පොඩි පොඩි ප්‍රශ්න කරදර ඇති කරනවා කටක ලග්නයේ අයට. එහෙම නැතුව කටක ලග්නයේ අයගේ කේන්දරේ 3 6 10 11 යන ස්ථාන වලින් පාප ග්‍රහයන් ලෙස සඳහන් කරන බුධ ග්‍රහයා සහ සිකුරු ග්‍රහයා සහ සෙනසුරු ග්‍රහයා ඉන්නවා නම් ගොඩාක් ප්‍රශ්න කරදර ඇති කරන්නේ. මේ බුධ ග්‍රහයා සිකුරු ග්‍රහයා සෙනසුරු ග්‍රහයා ලෙස සඳහන් කරන කටක ලග්නයට පාප ග්‍රහයන් ලෙස සඳහන් කරන මේ ග්‍රහයන් තුන් දෙනා 3 6 10 11 යන ස්ථාන වලින් ස්ථානගත වෙලා ඉන්නවා නම් වැඩිපුර ප්‍රශ්න කරදර ඇති කරන්නේ නැහැ කියලා සඳහන් කරන්න පුළුවන්. කටක ලග්නයේ අයට. එහෙම නැතුව මාරක ග්‍රහයන් ලෙස සඳහන් කරන කටක ලග්නයේ මාරක ග්‍රහයන් ලෙස සඳහන් කරන බුධ සිකුරු සෙනසුරු ග්‍රහයන් කටක ලග්නයේ අයගේ කේන්දරයේ 2 3 7 8 11 යන ස්ථානවල සිටිනම් මාරක දසාවක්, ඒ කියන්නේ බුධගේ දසාවක් හෝ සිකුරුගේ දසාවක් හෝ සෙනසුරුගේ දසාවක් ගත වෙනකොට ඒ අයට ගොඩාක් ප්‍රශ්න කරදර වලට මුහුණ දෙන්න සිදු වෙනවා කියලා සඳහන් කරන්න පුළුවන්. මාරක ග්‍රහයන් ලෙස සඳහන් කරන බුධ සිකුරු සෙනසුරු ග්‍රහයන් මාරක දසාවේදී 2 3 7 8 11 යන ස්ථානවල ස්ථානගත වෙලා ඉන්නවා නම් ඒ දසාව ගත වෙනකොට මාරක ප්‍රශ්න කරදර වලට මුහුණ දෙන්න සිදු වෙනවා කටක ලග්නයේ අයට. හරි. දැන් කටක ලග්නයේ අයට ප්‍රමාණවත් කියලා හිතෙනවා. මම දැන් පැහැදිලි කරා කටක ලග්නයේ අයට සුබ ග්‍රහයා කවුද? පාප ග්‍රහයා කවුද? යෝග ග්‍රහයා කවුද? මාර්ග ග්‍රහයා කවුද කියලා. හරි. මේ කරුණු ප්‍රමාණවත් ඇති කියලා මම හිතනවා. මේ කරුණු ප්‍රමාණවත් ඔයාලට වැදගත්යි සිතනවා නම් අනිවාර්යෙන් මේ වීඩියෝ එක ෂෙයා කරන්න, ඒ වගේම ලයික් කරන්න, කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. දැනටමත් ඔයාලා මේ channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් subscribe කරන්නත් අමතක කරන්න එපා. මම ඊළඟට සිංහ ලග්නයට කතා කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඉතින් එහෙනම් තෙරුවන් සරණයි.